අපි ඇත්තටම අද කොස් ගෙඩියක් හොයන්න තමයි යන්නේ. අපි බලමු අද මොකද වෙන්නේ කියලා. කැලේ යන්නත් බය හිතෙනවා. සත්තු සර්පෙත් ඉන්නවද මන්ද බලමු. හොඳ කුරුගොස් ගහක් හම්බුණා. කොස් ගෙඩියක් කඩාගමු බලන්න. කොස් ගෙඩියක් කඩන් ආවා. අපි කපාගමු බලන්න දැන්. ඇත්තටම සුපිරි කොස් ගෙඩිය. අපි දැන් ඒක සුද්ධ කරගන්නවා. මදුළු ටිකක් වෙන් කරගන්න ඕනේ. අපි ඕක කොස් ගෙඩිය සුද්ධ කරලා මදුළු ටික වෙන් කරගත්තා. වෙන් කරගෙන දැන් කොස් මදුළු ටික විතරයි අපි ගත්තේ. යටත් ඔක්කොම අයින් කරා. අයින් කළා දැන් මදුළු ටික අපි කපා ගන්න ඕනේ පොඩි පොඩි කෑලි වලට. දැන් ඒක කපා ගන්නවා. දැන් අපි මදුළු කපාගත්ත මදුළු ටික හොඳින් හොද ගන්න ඕනේ. හොඳට හොදගෙන අපි ඉතිරි ටික බලමු ඉස්සරහට. දැන් අපි හොදගත්ත මදුළු ටික හොඳට වතුර ටික පිමේව කරලා අපි වතුර ඇල්ලි පේ තියාගත්තා. දැන් අපි ඒකට දානවා මේක තැම්බෙන්න. තැම්බෙන්න දාද්දී අපි මේකට දානවා ලුණු කුඩු පොඩ්ඩකුයි කහ පොඩ්ඩකුයි දාලා හොඳට තැම්බෙන්න තියනවා. අපි ඒව දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක මූඩියකින් වහලා මේ ඔක්කොම හොඳට තැම්බෙන්න තියලා තියෙනවා. අපි දැන් ලීස් එළවලු ටික කපා ගන්න යන්නේ. අපි ඉස්සරම ලීස් තමයි කපා ගන්නෙ. අපි දැන් ඔය කැරට් ටික කපා ගන්නවා. ඔව් දැන් අපි ලුණු ගෙඩියක් කපා ගන්නවා. ලුණු ගෙඩිය කපා ගන්නවා. දැන් අපේ කොස් ටික දැම්බිලා තියෙන්නේ. අපි ටික දැන් පෙරලා අයින් කරලා වෙන් කර ගන්න ඕනේ. අපි දැන් චිකන් ටිකුයි සොසේජස් ටිකුයි කපලා අපි ගන්නවා. ඔව් අපි දැන් මේ ටික හොඳට හොදලා අරගෙන ඒකට ලුණු ගම්මිරිස් කුඩු තුන පහ දාලා එක්කන්ට කලවම් කරගත්තා. දැන් අපි සෝස් පෑන් එක ලිපේ තියාගෙන තෙල් ටිකක් දා ගන්නවා ඒකට හොඳට රත් වෙන්න. දැන් අපි අර සීසන් වෙන්න තිබ්බ චිකන් ටිකයි සොසේජස් ටිකයි හොඳට දාලා හොඳට බැද ගන්න ඕනේ. හොඳට බැදීගෙන යන චිකන් ටික අපි දැන් අයින් කර ගන්නවා තෙල් එකෙන්. ඒ වගේම සොසේජස් ටිකත් අපි බැඳලා වෙන් කරගත්තා. අපි චිකන් ටික හොඳට රන්වන් පාට වෙන්න බෙදගත්තා. අපි තෙල් ටික රත් වෙන්න දාගත්තා. තුන තෙල් එකට සුදු ලුණු කරපිංචා රම්පේ ඒ ටික දාලා හොඳට තෙල් රාදු වෙන්න දාලා බිත්තරේකුත් දාලා ඒකට කැරට් ලීක්ස් ඒ වගේම තක්කාලි ඒ වගේ ಜಾති ටිකක් දාලා අපි හොඳට ඒක මේ ටෙම්පරාදු කරගත්තා. ඊට පස්සේ අපි ඒකට දාගත්තා මිරිස් දාගත්තා. මිරිස් 3-5 ලුණු ඇතිපදමට දාගෙන ගම්මිරිස් කුඩු දාලා හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ අපේ සොසේජස් චිකන් ටික හොඳට දාලා කලවම් වෙන්න දාලා අපේ අන්තිමේටම අපි මේ තම්බලා අයින් කරගත්ත අපේ කොස් ටික එකතු කරගත්තා. එකතු කරගෙන හොඳින් ඒක කලවම් කරගන්න ඕනේ. කලවම් කරගන්නකොට අපි විශේෂයෙන් කරන්න ඕන දෙයක් තමයි ගින්දර අඩු ගින්දරේ මේක හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරන ගමන් මේක කොටන්න ඕනේ. කියන්නේ අපි මේක හොඳට මික්ස් වෙන්න හොඳට කොටන්න ඕනේ. කොටන්න කියන්නේ අපි අර දැන් කපලා තියෙන මේ කෑලි වල තැම්බිලා තියෙන්නේ කෑලි ටික හොඳට කෙටෙන්න ඕනේ. කෙටෙන කියන්නේ කැපිලා වගේ යන්න ඕනේ. අපි හැම හදාගමු. දැන් හොඳට අපි මේක කොටලා හදා ගන්න ඕනේ. අර එතකොට තමයි මේකේ අර සෝස් එක වගේ එක හොඳට අප කොස් මදුළු වලට මේවා වෙන්නේ. අපි හැම හොඳට මේවා කරලා ඊට පස්සේ අපි අන්තිමේට තායි ලුණු ටිකක් දා ගන්න ඕනේ උඩි. අමුයෙන් වගේ ලුණු ටික මේවා වෙන්න ඕනේ. එහෙම දාලා අරගෙන අපි මේක රහත් බලලා අඩුපාඩු ලුණු අඩු වෙනන් ඒවා චුට්ටක් එහෙම දාලා අපි ගමු මේක ප්ලේට් එකකට. දැන් හරි අපේ කොත්තු ඇත්තටම අපි මාපියන් හැදුවේ අද කොස් කොත්තුවක්. ගෙදරදීම ලේසියෙන්ම අඩු වියදමෙන් අපිට හදාගන්න පුළුවන් කොත්තුවක් තමයි මේක. මේ තියෙන මම හදපු කොත්තුව. ඇත්තටම මේක හොඳ ලස්සනට ආවා රහට. අපේ නංගි තමයි දැන් අපේ රස පරීක්ෂක විදියට වැඩ කරන්න ඉන්නේ. අපි බලමු නේද? නංගි මොන වගේ අදහසක් දෙයිද කියලා අපි බලමු. මේ අපේ නංගි. එයා කන්න තමයි දැන් හදන්නේ. කන්න කිවට යට බැයිලු ලැජ්ජයිලු. එයා කනවා. බලමු. එයාගේ අයිඩියා එක කොහොමද කියලා. ඇත්තටම මූණෙන් එයා හොඳයි කියලා පෙන්නනවා. ඇත්තට එයා තියෙන මයි කොස් කොත්තුව ඇත්තටම ඔයාලත් හදන්න. හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් subscribe කරලා follow කරගෙන යන්න. ඉස්සරහට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් අපේ channel එකෙන්.